13ක් විතර අපි මේක ඉන්නවා. අවුරුදු 13ක් විතර ෆීල්ඩ් එකේ ඉන්නවා. එහෙනම් අපිට බය වෙන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම. ඔව් අපි මේ පොඩ්ඩක් ගියක් ඇදුවා. පොඩ්ඩක් කරන්ට් එකයි යමුවත් එක්ක මම බැලුවේ පොඩි වලයකට යන්න. ලොකු අවබෝධයක් මම දැකලා තියෙන ගොඩක් තැන් වල අහලා තියෙනවා. කොහොමද ඔයගොල්ලෝ දුන්නා සොලියුෂන් කියනවා? අපේ ඊවස් සාමාන්‍යයෙන් අපි දැන් ගත්තන් ඉතන ගොඩක් බලනයි. අපිට සාමාන්‍යයෙන් කිලෝ 5 ඉඳලා කිලෝ 3 කිලෝ 5 වගේ තියෙනවා. ඒ සාමාන්‍ය බිල් එක සාමාන්‍ය කිලෝ 3 ඔව් ඒ සාමාන්‍ය මේ අපේ ගෙදර කාමර 3ක් තියෙනවා. කාමර 4ක් තියෙනවා. ඒකෙන් 4න් 3ක් ටීවී. ඊට පස්සේ ලොකු සාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් එළියේ රැට අරවල දාලා තමයි ඉඳාගන්නේ. ඊට පස්සේ කම්පියුටර් ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේ කන්සප්ට් මම ආරගෙන අපි මීට කලින් ඉන්න ඉස්සෙල්ලා රෙන්ට් හවුස් එකක හිටියා. සාමාන්‍යයෙන් මේ දේවල් එක්ක මට රුපියල් මාසෙට ඒසිත් එක්ක වගේ 9000 10000 විතර ගියා. ඔව් සිංගල් පේස් එකේ තියෙන සිංගල් පේස් එක බලපොත් තියෙනවා. ඒක සාමාන්‍ය සර්ට 5 කිලෝ වොට් එකක් වගේ ප්ලෑන් කරලා නම් හොඳයි. 5 කිලෝ. 5 කිලෝ වොට් එකේ සාමාන්‍ය මාස දිනේ 600 කට සර් ජෙනරේෂන් කරගන්න පුළුවන්. එතකොට සර්ට සාමාන්‍ය 5 කිලෝ වොට් එක කරගන්න පුළුවන්. අපි මේ accounting ඉන්දියන් සිස්ටම් එකට යනවා. next account. සර් බිනක් සේව් කරලා මාසෙට ආදායම right. එතන මගේ විල 100 වෙලා ඊට ටික ඒකවල CD එකෙන් තමයි ඉතින් ගාන්නේ ජින්කෝ කියන දැන් ජින්කෝ ගන්නයි මුල්මේ ඉන්නවට කොහොමද දාලා සර් වැඩි පොඩි එකක් කරලා ඕගොල්ලෝ දැන් අතන මම දැන් ගම්පා තමයි හැදුවේ. අපි කිවලොත් ගම්පාව තමයි. ඊට ඉස්සෙල්ලා මම කඳා නීති. මම ගම්පා ගොඩක් දැන් බැලුවා. ඒවල මට ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරපු දේවල් තමයි මෙතෙන්ට ඇවිල්ලා කරන්න කියලා. ඒතර මම මෙතන යනකොට මේක මම දැකලා තියෙනවා. නමුත් විසිට් කරන්න ටයිම් එකක් තිබ්බේ නෑ. ගොඩක් වෙලා අපි අහලා බලන මේක කරන්න බෑ. මොකද ඔයගොල්ලෝ මේ අපතර ගම්පහ උඩට එකක් කරලා තිබුණා. ඒ මම පොඩ්ඩක් යාළුවෙක් ගෑවා මෙතෙන් යන්න කිව්වේ. ගොඩක් අපි දැන් කරලා තියෙන වලින් තමයි අපට දැන් ඉන්නේ. ඔව්. නෑ ඇත්ත. මම ගොඩක් දැන් බලනවා. දැන් මගේ යාළුවෝ කලම කම්පැනි එකේ ඉන්නා බොරුවට නෑ කම්පැනි එකේ නන්දන කරනවා වඩා දන්නේ කියන කෙනකින් කරගන්න වඩා හොඳයි. ඒක ඔයගොල්ලෝ මේ පැත්තට අමතර ඔයගොල්ලෝ ඔක්සයිඩ් කරනවා. පේ සිස්ටම් පස්සේ මොටෝ සිස්ටම් එකක් අපි ඔටෝ සිස්ටම් එකක් තියෙනවා. රයිට්. ඒක හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් තියෙනවා. සෝලර් ලයිට් එකක් තියෙනවා. සෝලර් ලයිට්. රයිට්. ස්ට්‍රීට් ලයිට් එක. රයිට්. ඔටෝ සිස්ටම් එකේ සිස්ටම් එකක් පුළුවන්. රයිට්. අවුරුදු 13ක් විතර අපි මේක ඉන්නවා. අවුරුදු 13ක් විතර ෆීල්ඩ් එකේ ඉන්නවා. එහෙනම් අපිට බය වෙන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම. එතකොට මේක කොහොමද අපි පටන් ගන්නේ? ඔයගොල්ලෝ ඇවිල්ලා බලනවද අපේ සයිට් එක? ඔව් අපි සයිට් එක බලලා සර්ට ඕඩර් කොටේෂන් එකක් දෙන්න. කොටේෂන් සයිට් එක බලනකොට අමුමැට් බලලා ඔව් ඒක බලනවා ප්ලෑන් කරනවා. රයිට්. ඉතින් සාමාන්‍යයෙන් මේක කියන්නේ වැඩි පටන් ගන්නම කොච්චර කාලයක් විතර යනවාද කියලා කරන්නේ? මේක සාමාන්‍යයෙන් සර් දැන් අපි ක්ලියරන්ස් එකක් දානවා එක්සි බෝඩ් එකේ ඇප්‍රූවල් එකක් ගන්නවා. ඒක ක්ලියරන්ස් එකට අපි දැන් මනමත් සම්මතයෙන් ඒක ක්ලියරන්ස් එක හම්බ වෙනවා. ඊට පස්සේ 150ක් වෙනස් ඇතුවල දවස් 3ක් ඇතුළත අපිට ඉන්ටර්නෙට් එක පුළුවන්. CD එකේ කනෙක්ෂන් එක දාලා සාමාන්‍යයෙන් මාසයක් විතර වගේ කාලයක් යනවා. ඒ දැන් අපි ගෙදරට අපි දැන් කරන්ට් එක ඔක්කොම අරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇවිල්ලා ෆික්ස් කරනවා. මොකද ඒ සේවා අපි කම්ප්ලීට් කරලා සර්ට ආයෙත් ඊටමත් නැහැ. අපි වෙන ප්‍රයිස් එකේ ඉන්සර්ට් බෝඩ් එක දාලා ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා තමයි. ඒතර කොහොමද ඉතින් කාලකවත් වැඩි නැති ඕගොල්ලෝ ළඟ මම තියෙනවා කියලා විශ්වාසයෙන් ආපු දෙයක් තමයි ආෆ්ටර් සර්විස් එක. මොකද මේක අපි දන්නේ නැති දෙයක් නේ. එතකොට මම ඉතින් ලක්ෂ ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මොකද ගොඩක් කට්ටිය කියපුවොත් ඕගොල්ලෝ මෙතන යන්නේ කියලා ඔයාලගේ ආෆ්ටර් සර්විස් එක. අපි දැන් සර් මේමයි සිස්ටම් එක ආයෙත් පස්සේ පේ ඉන්ෂුරන්ස් එකක් දෙනවා. ඒක මොකද අමුතු එකට සැරයක් වගේ අමුතු එකට සැරයක් ෆ්‍රී සර්විස් එකක් කරනවා. ඊට පස්සේ ජෙනරේෂන් එකේ මොනවද කරනවා අපි සර්විස් එක කන්වර්ට් කරලා දෙනවා. ඊට අමතරව අපි ඉන්ෂුරන්ස් එකයි සර්විස් එක අපි පිළිවෙලට වෙලාවම කරලා දෙනවා. ඇග්‍රීමන්ට් එක සයින් කරලා අවුරුදු 20කට. ඒ ඇග්‍රීමන්ට් එක අනුව අර වෙන ජෙනරේෂන් එක කන්වර්ට් කරලා දෙනවා.
ඕනේ දැන් ඔක්කොම වගේ කොච්චර සයිස් කරලා තියෙනවා. අපි දැනට සයිස් සාමාන්‍යයෙන් 650 700 නෑ එහෙම ගොඩක් කරලා තියෙනවා. ඒක තමයි ගොඩක් කට්ටියකින් අවශ්‍යතාවය රයිට්. එහෙම අහලා තමයි යාර. නැත්නම් අඩුයි කියන තියෙනවා. කම්පැනි තියෙනවා ගණන් අඩුවට කරන කට්ටිය ඉන්නවා. මේකේ අපි වහලුවට හදන්න රේවින් කොට. ඔව්. මේකේ තියෙනවා මේ රේවින් වර්ග දෙකක්. එකක් අඩුයි ලක්ෂ දෙකක් සාමාන්‍ය විදිහට අඩුවෙන් දැනට එන ප්‍රයිස් වලට වැඩි අඩුවෙන් කරනවා. ඒ කරන්න හේතුව තමයි ගොඩක් රේටින් එක බලපානවා. රේටින් එකේ දැන් මේක පුතක් ගලටම අඩු රේටින්. මේක අපි පාවිච්චි කරන්නේම නැහැ. එතකොට මෙතන තියෙනවා තව රේටින් එකක්. මේ රේටින් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේක 1.5 ගේජ් එක. මේක මේ හොඳ එකක් තියෙනවා. මේකේ කාලයක් આવනවා මේක තමයි පාවිච්චි කරන්නේ. හරි මේක කොට තමයි අර පැනල් එක ෆිට වෙන්නේ. ෆිට වෙන්නේ. එතකොට මේ අපි ඉන්වර්ටර් එකක් දෙන්නේ සෝලර් එකක් දෙනවා. හරි. ඒකට අමතරව දැන් ඔය ඉන්වර්ටර් වයිරින් දෙන ඉස්සරහලා ඒවා පොඩ්ඩක් කරලා සතුන් දෙකක් ගන්නවා දැන් ඒවා පිළිවෙලටම කරලා දෙනවා. හරි. අද සෝලි වාගේ නම මම චාම. අර චාමර පැහැදිලි වැඩි. රයිට්. අද පැහැදිලිම තිබ්බ කොහොමද? ඇවිල්ලා වැඩි කොහොමද වෙන්නේ කියලා තමයි මට බලා ගන්න ඕනේ. එහෙනම් චාමර මේ එන්න කොහොමද කරන්න අපේ ගෙදර ලොකේෂන් එක දාන්න අපි එන්න ආයෙත් බලලා අපි වෙලේ පටන් ගන්නවා. හරි චාමර හරි. අනේ එහෙනම් thank you very much. හරි අපි යමු.